මම ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙන්. 2005 වසරේ ශිෂ්‍යත්වයේ සමත් වෙලා මම 2006 වසරේදී තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා. ඒ වසරේ බ්‍රේල් ක්‍රමයෙන් ශිෂ්‍යත්වයේ සමත් වෙච්ච එකම ශිෂ්‍යාව මම විතරයි. ඊට පස්සේ 2011 වර්ෂයේදී මම අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නා. එයින් මම ඒ සාමාර්ථ 9ක් සහිතව සමත් වුණා. ඒ වසරේ බ්‍රේල් ක්‍රමයෙන් ඒ සාමාර්ථ 9ක් ගත්තේ මම විතරයි. ඊට පස්සේ මම 2014 වර්ෂයේදී තක්ෂිලා මධ්‍ය විද්‍යාලයෙන් අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වුණා. මම හැදෑරුවේ කලා විෂය ධාරාව. මගේ විෂයන් වුණේ සිංහල, යුරෝප ඉතිහාසය සහ දේශපාලන විද්‍යාව. 2014 උසස් පෙළ ප්‍රතිඵල අනුව මට හැකියාව ලැබිලා තියෙනවා කළුතර දිස්ත්‍රික්කයේ පළමු සිව්වෙනිය බවට පත් වෙන්න. සමස්ත ලංකාවෙන් මම 62 වෙනි ස්ථානය ලබා ගත්තා. ඇත්තටම මේ ජයග්‍රහණය මගේ ජයග්‍රහණයකටත් වඩා එදා ඉඳලා අද වෙනකම් මගේ පසුපස මට සෙවණැල්ලක් වෙච්ච මගේ ආදරණීය දෙමව්පියන්ගේ මගේ පාසලේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ මගේ ආදරණීය විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මව්පියවරුන්ගේත් කැපවීමේ සහ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් කියලා සලකන්න මම කැමතියි. මගේ අනාගත බලාපොරොත්තුව ගුරු වෘත්තියට ඇතුළත් වෙනවා.